අමුන්ට කියන දේ අහන්න බෑනේ. ඉඳපන්. දැන්වත් අහන් ඉන්න පුළුවන්ද නැත්නම් ආයෙත් යනවද? අනේ මම ඇඳලා කියන්නම්. මට මුකුත් කරන්න එපා. ඔයා කියන දේ කියන්නකෝ. හරි එහෙනම් අහගන්නමකෝ. හරිනේ ඉතින් වීඩියෝ එක පටන් ගන්න යන හදන්නේ. ලයික් එකක් දාලා බලමුනේ. සුපිරි වීඩියෝ එකක් තමයි ගෙනල්ලා තියෙන්නේ. ලයික් එකක් දාමුනේ. හරි එහෙනම් වා කියපු ලාවට මාවනේ. ඇයි මේ වතුර බෝතලයක් උස්සන් ආවේ? නෑ ඉතින් අර පොඩ්ඩක් මේ වතුර ටිකක් බිබී ආවේ මට අමතකුණා බෝතලේ ගෙදර දීලා ඉන්න. හරි ආයෙත් ඉතින් බෝතල් එක මේ මුකුත් ගේන්න ඕනෙත් නෑ. ඔයාට කරන්න තියෙන දේ දන්නවනේ. ඔව් සර්. රැලි වෙනකන් ඉතින් මේ සෝන බලා ගන්න එකනේ කරන්න තියෙන්නේ. ඔයා හරි සෝන බලා ගන්න එක තමයි කරන්න ඕනේ. හැබැයි ඔයා අනිවාර්යෙන් මතක තියාගන්න මේ සෝනට එක එක කට්ටිය රැට පයින්නවයි කියලා මට ආරංචි. එක එක යාතු කර්ම කරනවා කියයි මේකේ අපේ අවුස්සනවා කියයි. ඒ වගේ දේවල් නම් වෙන්න දෙන්න බෑ හොඳේ. අනිවාර්යෙන් ඒව නවත්ත ගන්න ඕනි. මේකට කලින් ආරක්ෂකයෙක් දාලා හිටිය අවුත් ඉතින් හරියට වැඩේ කරපු නැති ඉඳ ඉතින් වාව දැම්මේ. අනිවාර්යෙන් හරියට වැඩේ කරලා තියන්න. ඒ කියන්නේ සර් කල්ලුත් මේකට මොක්කු හරි පැනලා දිනනවද? ඔව් පැනලා දිනනවා. මීට කලින් මාසෙත් මං හිතන්නේ හොරු දෙන්නෙක් දුවද පැනලා දිනනවා. හොරු කියන්නේ ඉතින් මුන් ඔය යාතු කර්මියෝ මේව කරන්නේ උන් ටික. කොහොම හරි මුන් දෙන්න මගේ අතට මාට්ටු වුණා. ඊට පස්සේ මං ඉතින් ආයෙත් දන්නවනේ හොඳට සලකලා පැන්නුවා. ඇයි අප්පා මේකට මේ හිම හිතුන එක්කනට එන්න බෑනේ. මෙහෙම කිව්වයි කියලා මුකුත් හිතන්න එපා සර්. ඒගොල්ලන් ඉතින් ලොකු දෙයක් කරනවමත් නෙමෙයිනේ. ඒගොල්ලෝ ඉතින් දීපල හොරගම් කරන්නේ නෑනේ. මේ ඇවිල්ලා ඉතින් ඔය මොකක් කර දෙයක් කරන එකනේ කරන්නේ. ඔහේ විකාරද මිනිස්සුયો මේක ඇවිල්ලා එක එක උන්ගේ මිනිහාරන් උන්ට කවුද අයිතියක් දීලා තියෙන්නේ. අනිත් එක මේ වලට එහෙම එන්න පුළුවන්ද කියාංගෝ. එහෙම කරන්න නම් දෙන්න එපා. එහෙම කරොත් ඉතින් තමුන්ගේ ජොබ් එක ඉවරයි. එහෙම නම් ඉතින් මිනිස්සුયો මේ වල සිකියුරිටිලා දාන්න ඕනේ නෑනේ. සෝනක් කියලා ඉතින් මොකුත් නොකර ඉන්න පුළුවන් නේ. එහෙම බැරි නිසා තමයි මේකට මේ සිකියුරිටි කෙනෙක් දාන්නේ. අනිත් එක ඉතින් දන්නවනේ මේකට ඉතින් සාමාන්‍යයෙන් ඔය මැරුණු මිනිස්සුන් සාමාන්‍ය සල්ලි දෙන කට්ටියනේ ගොඩක් එන්නේ. ඒක නිසා ඉතින් තවත් කේස් දන්නවනේ ඉතින් ඒගොල්ලන්ගේ ඒවා දාද්දි ඉතින් එක එක ආභරණත් දානවයි කියලා වටින කියන. ඒක නිසා ඉතින් හරි කරදරයි. සෝරි සර් මං නිකන් ඇහුවේ. මේ එහෙනම් ඉතින් යතුරු දෙන්නකො මං ගිහලා වැඩ ටික බලා ගන්න. මං සර්ගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නද? මේකේ මේ හොල්මන් එහෙම ඉන්නවද? කට්ටිය නම් එක එක කතා කියනවා. ඔයා ඔය කිසිම එකක් ගණන් ගන්නතු වැඩ ටික හරියට කරලා තියන්නකෝ. මේ වා යන්න කලින් මතකනේ තන් ටික අර අනිවාර්යෙන් අර මේ පිටිපස්ස පැත්තේ අර ගේට්ටු ඇරලා නම් තියෙන එක වහන්නේ. මට මතක නැහැ හරියට ඒක වැහුවද නැද්ද කියලා. ගේට්ටු 4ක් තියෙනවා. දැන් මේ ඉස්සරහා ගේට්ටුවයි දෙපැත්තේ ගේට්ටු දෙකයි වහලා තියෙන්නේ. අන්තිම ගේට්ටුව තමයි පිටිපස්සේ ගේට්ටුව බලන්නේ ඒක වහලාද කියලා. අනිවාර්යෙන් ඒකත් වහලා ඊට පස්සේ මේ ඇතුළට ගිහිල්ලා වට ඕන CCTV බලමින් බලාගෙන ඉන්නත් පුළුවන්. එහෙම කරන එක ලීසි මං හිතන්නේ. හරි සර් මං යන්නම්. කවුද යකෝ මේ මහරය සෝනක් උඩ ඉඳගෙන ඉන්නේ? ඒ කොල්ලෝ කවුද ඔහේ? කන් ඇහෙන්නේ නැද්ද මන්දා? ඒ කොල්ලෝ කවුද ඔහේ? මොකද අනිත් එක මහරය මේ සෝනකට අවිල්ලා කරන්නේ? යන්න ළමයෝ දැන් මේව වහන්න ඕනේ. ඒත් අංකල් මට ලොකු ප්‍රශ්නයක් තියෙනවානේ. ප්‍රශ්නයක්? මොකද්ද කොල්ලෝ ප්‍රශ්නේ? අනිත් එක මොකද ඔය සෝන් කොටක් උඩ ඉඳන් ඉන්නේ? බහැලා කතා කරමුකෝ. මං අතරමං වෙලා ඉන්නේ අංකල්. මට මේ සෝන් කොටෙන් බහින්න නෙමෙයි ඕනේ. මට පාර පෙන්නලා දෙන්න. උට නම් පිස්සුද නැත්තම් හැටිද? යකෝ මේ අතරමං වෙලා කියන්නේ අර තවාඩි 10ක් ගියාට පස්සේ අතන ගේට්ටුව තියෙනවා. ආපු විදියට මෙලියට ගියා නම් ඉවරනේ. මෙතනට අවිල්ලා මට කරදර කරනවා. පොඩ්ඩක් හිටාංගෝ බලන්න. හරි කොල්ලෝ බහැලා කතා කරමුකෝ. හරි අංකල් එහෙනම් ඔන්න මං දැන් මෙතනින් බැස්සා. කියන්න තියෙන දේ කියන්නකෝ. අනිත් එක ඔය ටෝච් එක ඕෆ් කරගන්න පුළුවන්ද? මමනේ ළමයි මේක හරිනම් අහන්න ඕනේ. පොඩ්ඩක් ඉන්නකෝ මේ ටෝච් එක ඕෆ් කරන්න. හරි කතා ඇති. දැන් කියනකො ළමයි බලන්න ඇයි මේ සෝන් ගොතක් උඩ ඉඳන් ඉන්නේ කියලා. අනිත් එක මේ පට්ට පාළු සෝනක් තියෙන්නේ. බලු බල්ලෙක් නෑ මං විතරයි ඉන්නේ. එහෙම තියාගෙන ඔහේ මොකටද මේ සෝනකට ආවේ? මම ආවේද අංකල්? මම ආවේ කෙනෙක්ව හොයාගෙන. කොල්ලෝ විකාරද? මේ සෝනේ එහෙම කවුරුත් නෑ. මායි මගේ බොසුයි විතරයි හිටියේ. බොසුත් දැන් ගියා.
ඔයා බොස් දාන්න කවුරු හරි කෙනෙක්ද? නෑ අංකල්, මගේ ගොඩාක් දුර ඉන්න කෙනෙක් ආවා. එයා ලොකු ගමනක් ගිහිල්ලා ආවේ. එයා ඉන්නවද කියලා බලන්න තමා මම මෙතනට ආවේ. මොකද්ද කියන්නේ? පැටලෙනවා අප්පා. මේ මොකද්ද කිව්වේ? මේ නෑදෑ කෙනෙක් ආවයි කියලාද කිව්වේ? දුර ගමනක් ගිහිල්ලා ආවයි කිව්වේ? කවුද කොල්ලෝ ඒ? මම හරියට විස්තර දන්නේ නැහැ. මොකද ඉතින් මම මේ ඇවිල්ලා දැන් තාම දවසයි. අද තාම මුලින්ම ආවේ. ඒ කියන්නේ කලින් හිටපු අංකල්ලාට වෙච්ච දේ දන්නේ නැද්ද? කලින් කට්ටියට වෙච්ච දේ? ඒ මොකද්ද කොල්ලෝ ඒ? ඒක දැනගන්න ඕන වෙලාවට අංකල් දැනගනි. පුළුවන් නම් මගේ ඥාතියව හොයාගන්න උදව්වක් දෙන්න පුළුවන්ද? එයා ඥාතියෙක් කියන්නත් බෑ. මං අඳුරන කෙනෙක්. පුළුවන් ද අංකල්ට උදව්වක් දෙන්න? අයියෝ, සිකියුරිටි ජොබ් එකක් කරන්න පළවෙනි දවසේ මෙහෙම දෙයක් වුණානේ. දැන් මොකද කරන්නේ? කමන්නේ. මේ කොල්ලට උදව්වක් දෙනවා. මට වැඩකුත් නැහැ නේ ඉතින්. මේක වටේ කැරක් හරි නැත්තම් CCTV එක බලන්න හරි තියෙන්නේ. බලමු මේ කොල්ලා කියන්නේ මොකද්ද කියලා. හරි කොල්ලෝ, එහෙනම් ওই බෑග් එක අරන් එන්නකෝ. අපි යන්කෝ බලන්න. තව ටික වෙලාවකින් දැනගනි මං කාවද හොයන්න ආවේ කියලා. ඒ වෙලෙට තමුන්ට ගොඩක් පසුතැවෙන්න වෙයි මට උදව් කරපු එක් ගැන. තමුන් ඇහුවෙත් නෑ මං කාවද හොයන්න ආවේ කියලා. දුර කෙනෙක් කියපු ගමන් තමුන් හිතුවේ පණ තියෙන කෙනෙක් හොයන්න ආවයි කියලාද? අද බලාගන්න පුළුවන් මං කාවද හොයන්න ආවේ කියලා. ඇයි පුතේ මේ අඬන්නේ? කවුද ඇත්තටම ආපු කෙනා? දැන් අපි මේ පැය භාගයක් විතර තිස්සේ මේකේ වටේ කරගෙන විතරයිනේ. කවුද පුතේ ඇත්තටම මේ ආපු කෙනා? ඒක අංකල්ට තව ටිකක් ඉස්සරහට ගියාට පස්සේ දැනගන්න පුළුවන් වෙයි. එක්ක මේ අකාට පිස්සු, නැත්තම් මේ අකා මේ ජීවතුන් අතර ඉන්න කෙනෙක් ගැන නෙමෙයි කියවන්නේ. අංකල්යි හැමෝටම වගේ ඔහොම උදව් කරන්න යන්නේ. හැමෝටම කියන්නත් එපා කොල්ලෝ. උදව්වක් ඕන වෙලාවට ඉතින් මිනිස්සෙක්ට මං උදව් කරනවා. නැත්තම් ඉතින් අපි වැඩකුත් නැහනේ. ඇයි කොල්ලෝ එහෙම ඇහුවේ? නෑ අංකල්, සමහර වෙලාවට ඒ කරන උදව්ව අංකල්ගේ ජීවිතේට බලපෑමක් වෙන්නත් පුළුවන්. මොකද්ද කොල්ලෝ ඒ කතාවේ තේරුම? ඒක අංකල්ට තව චුට්ට වෙලාවකින් දැනගන්න ලැබෙයි. මං හොයාගෙන ආපු කෙනා අංකල්ව දැක්කට පස්සේ අනිවාර්යෙන් අංකල්ට ඒ කියයි. කොල්ලෝ ඉස්සරහා බලපන්. උඩ ගහ බලපන්. අර මොකෙද දෙකක් ඉන්නවා. ඉතින් මෙයාව තමයි මං හොයාගෙන ආවේ. ළමයෝ මොකද්ද අප්පා මේ කරන විහිළුව? කවුද මේ? අනිත් එක මෝ කොහොමද එකපාර ලොකු උනේ? මේ සොහොන බාර දෙද්දී ඇත්තම කතාව කිව්වේ නැද්ද? මොකද්ද කොල්ලෝ ඇත්තම කතාව කියන්නේ? හම්බු ඇදියන්නම් අර යක්ෂයා ගියා. මොකෙද්ද කොල්ලෝ ඒ? අනිත් එක මොකද්ද මේවා කරන සෙල්ලම? කවුද කිව්වේ අංකල් මේ සෙල්ලම ඉවරයි කියලා? දැනුයි මේක පටන් ගත්තේ. ඌ කවුද කියලා දහන්නේ? ඌ වෙන කවුරුත් නෙමේ. ඒ මම්ම තමයි හිටියේ. අනේ කොල්ලෝ මම වැඳලා කියන්නම්. මට ඌ අදාළ නෑ. අනේ මේ මට යන්න දෙන්නකෝ. අයිතිකාරයා මට මෙහෙම මොකුත් කිව්වේ නෑ. අනේ මට මාව අත්තරින්නකෝ. අයිතිකාරයා මුකුත් කියන්නේ නැතුව ඇති. ඌන් ඉතින් මහා වැරදිකාරයා. ඌ තමයි ඒ විකෘති වෙච්ච ළමයාව ගෙනල්ලා මෙතන වල දැම්මේ. මොකක්? විකෘති වෙච්ච ළමයා? ඒ කවුද ළමයෝ? ඒ වෙන කවුරුත් නෙමේ. මාවම තමා ගෙනල්ලා වල දැම්මේ. මට වගේ කතා අහන්න ඕනේ නෑ. අනේ මට යන්න දීලා මෙතනින් යන්නකෝ. තමුන්ට කියන දේ අහන්න බෑනේ. ඉඳපන්. දැන්වත් අහන් ඉන්න පුළුවන්ද නැත්නම් ආයෙත් යනවද? අනේ මම ඇඳලා කියන්නම්. මට මොකුත් කරන්න එපා. ඔයා කියන දේ කියන්නකෝ. හරි එහෙනම් අහගන්නමකෝ. මේ අයිතිකාරයා මෙතනට විකෘති වෙච්ච මාව ගෙනල්ලා දාපු විදිය. උන්ගේ හොර වැඩක් මට මාට්ටු වෙච්ච නිසා උන් මට එකපාරට මූණට විශේෂ රසායනිකයක් දැම්මා. මොකක් දැම්මත් දන්නේ. එතනම මට සිහිය නැති වුණා. ඊට පස්සේ ඉතින් මං නැති වෙච්ච එක තමයි වුනේ. ඔය කෙටියෙන් කිව්වේ මට වුණ දේ ගැන. උන් තමා මේ වැරද්ද කරේ. ඒත් කරුමේ කියන්නේ මාව කවුරුත් හොයාගත්තේ නෑ. හැමෝම හෙව්වා. ඒත් මොකුත් හම්බුන්නේ නෑ. අන්තිමේදී අර සෝහනේ අයිතිකාරයා පැනගත්තා. ඌ අයිතිකාරයා කියන්නේ ඌ මේක සල්ලි දීලා ගත්ත හින්දාත් නෙමේ.
ඌ ඒකටත් කරේ එන හොර වැඩක්. කොහොම හරි ඌ මේකෙන් පැනගත් එක තමා කරේ. මට තේරෙනවා මේ අයිතිකාරය කරලා තියෙන කැත වැඩේ. එයා මේගේ අයිති අරන් තියෙන්නෙත් වෙන ජරා විදියකටනේ. ඒත් මට දැන් මොකද්ද කරන්න කියන්නේ? තමුන්ටත් ඉතින් කරන්න ඕන දේවල් ටික මං කරන්නම්. අද රෑලි වෙන්න කලින් තමුන්ටත් හම්බෙන්න ඕන ඒවා ටික හම්බෙයි. මොකද්ද මේ කතාවේ තේරුම? ඔයාට එහෙම දෙයක් කරේ ආර අයිතිකාරයා නම් මේකට එන සිකියුරිටිලාගෙන් පලි අරන් වැඩක් තියනවද? එයාත් එක්ක මොකක් හරි බලා ගන්නකෝ. මට ඌ ගාවට යන්න බැරි හින්දා තමයි යකෝ මම මේ දේවල් කරන්නේ. ඉතින් ඕගොල්ලන්ටත් අපි පොඩි පණිවිඩයක් දෙන්න කැමතියි මේ වෙලාවේදී අපේ WhatsApp channel එක ගැන. ඉතින් අපේ WhatsApp channel එකේ මේ දවස් ටිකේ පොඩි අලුත් වැඩපිළිවෙලක් යනවා. ඉතින් යම් කිසි followers ගානක් අවරස giveaway එකක් දෙනවා කියලා මං කිව්වා. ඒකට අදාළ post එකක් දැන්නම දාලා තියෙන්නේ. ඉතින් යම් කිසි followers ගානක් ආවට පස්සේ ඒක අපි දෙන්න හිතාගෙන ඉන්නවා. ඒක හරියටම කියන්නම් අපේ WhatsApp channel එකට දාලා. ඉතින් ඔයගොල්ලන් කියලා අනිවාර්යෙන් follow කරන්න. description එකේ comment section එකේ දාලා තිනවා. මේකට අදාළ full විස්තරේ post එකේ දාන්නම් අපි YouTube එකේ. ඉතින් අනිවාර්යෙන් ගිහලා follow කරන්න. ඒකේ වාසිය තමයි අපි giveaway එකට අමතරව අපි වීඩියෝ දාන්නේ කවදද, වීඩියෝ එකේ තියෙන්නේ මොනවාද වගේ දේවල් පොඩි දේවල් අපි WhatsApp channel එකේ දානවා. ඒක නිසා මේ පැත්තට පොඩ්ඩක් යන්න. එහෙනම් අපි වීඩියෝ එක බලමු. මේ මොකද්ද කො මේ ෆයිල් එකක් වෙලා තියෙන්නේ? මොනවාද මේ ෆයිල් එකේ තියෙන්නේ? අර ළමයා කියපු කතාව ඇත්ත වේගෙන ඉන්නේ. මේගේ අයිතිකාරයාගේ නම විදියට තියෙන වෙන කෙනෙක්ගේ නමන්නේ. මම මේ මොන මර උගලකටද පැටලිලා තියෙන්නේ? මම මේ ජොබ් එකක් නැතිකමට මේ සෝකුණක වැඩට ආවේ. දැන් මේ පලි ගන්න ආත්මයක් මගේ පස්සෙන් පන්නනවනේ. මොකක්ද යකෝ ඒ වුණේ? මෙතන ඉඳලා නම් මට මොකක් කරලු කරුමයක් පාත් වෙන්න ළඟයි. දැම්මම මේ මෙතනින් පැන ගන්න ඕනේ. ඊට කලින් අර බොසාට කෝල් එකක් දෙන්න ඕනේ. මොකද්ද මේ වෙන්නේ කියලා දැනගන්න. අනේ මම වැඳලා කියන්නම්. මාව අල්ල ගන්න නැතුව අර බොසාව අල්ල ගන්නකෝ. මම මේ මෙතනට අද අලුතෙන් වැඩට ආපු කෙනෙක්. මම මේ නැති බැරි කමකට හරි මෙතනට වැඩට ආවනම් අනේ මාව අත්හරින්නකෝ. ඇයි මං තමුන් කියන දේ අහන්න ඕනේ? තමුන් මෙතනට මොකට ආවද කියලා මට වැඩක් නැහැ. පුළුවන් නම් අද රෑ 12 වෙන්න කලින් අර බොසාව මෙතනට ගෙනල්ලා දීපන්. නැත්තම් කලින් හිටපු උන්ට වෙච්ච දේ තමයි උඹටත් වෙන්නේ. කලින් හිටපු උන්ට මොකක්ද උනේ? ඔයා කිව්වේ නෑනේ කොයි වෙලාවෙත් එයාලට මොකක්ද උනේ කියලා. දැන් තේරෙන්නේ නැතිනේ මොකක්ද උනේ කියලා. ඔන්න ඔය දේම තමයි එයාලටත් උනේ. ළමයෝ මේ දේවල් නවත්තන්න බැරිද? එහෙම කරන්න ඕන නම් අර බොසාව මේ කනත්තට ගේන්න. ඌ කනත්ත ඇතුළට ඇවිල්ලා නෑනේ ආයෙත් එදායින් පස්සේ. ඌ කර පූජාවක් නිසා ඌ කනත්ත ඇතුළට එන්නේ නෑ. ඌ කනත්ත ඇතුළට ගෙන්නලා උට පොඩි දෙයක් කරන්න ඕනේ. ඒ දේ කරොත් අනිවාර්යෙන් මං උඹට යන්න දෙන්නම්. හැබැයි උඹ ඒ දේ නොකරුවොත් උඹ ඉතින් ආපු පළවෙනි දවසේම උඹටත් යන්න තමා වෙන්නේ. මම කොහොමද ළමයෝ එහෙම දෙයක් කරන්නේ? අනිත් එක මගේ ගාව ඉන්න මේ පේන දේ අයින් කරන්නකෝ. හරි ඔන්න කරා. මම දන්නේ ඒක කරන්න ඕන විදිය කොහොමද කියලා. මම මේ ඊට පනිත් හැමෝටම කිව්වෙත් ওই දේ තමයි. හැබැයි එකෙක්ටවත් කරගන්න බැරි වුණා. තමුන්ට මොකක් කරේ දෙයක් කරලා ඒ දේ කරගන්න පුළුවන් වුණොත් තමුන් වැඩේ පාස්. හැබැයි කරේ නැත්තම් තමුන්ටත් මෙතන වලක් තියෙනවා. ඒකට ලෑස්ති වෙන්න. මේ මොන කත වැඩක්ද අප්පා මේ? ඉඳලා ජොබ් එකක් හොයාගන්න ආවොත් මොකක් හරි මේ වගේ දෙයක්මනේ. දැන් නම් අපේ තත්ත්වය ටිකක් සීරියස්. මූණන් හොල්මනක් කියලා අත් කන්ෆර්ම්. දැන් මං කොහොමද යකුවර බොසාව මෙතනට ගෙන්නන්නේ? මොකද්ද ඉතින් හිතන්නේ? පුළුවන්ද බැයිද? නෑ කොල්ලෝ. මම ගේන්නම් එයාව. කොතන්ටද ගේන්න ඕනි? මොකද්ද වෙන්න ඕනි? මම අර තමුන්ව ගෙනිච්ච තැනකට අන්නේ දන්ට එක්කරම් වරෙන්. ඕයි ඉක්මනට වරෙන්කෝ. අරූ කියපු විදියට මේකයට තියෙන නිදානේ ඌ හොයාගෙනද කොහෙද? පොඩ්ඩක් ඉන්න සර්.
අර මෝඩයා හොඳ වෙලාවට මට කෝල් කරලා කිව්වේ උට නම් ඉතින් මේකෙන් 100ට එකක්වත් දෙන්න හොඳ නෑ. ඌ මේ අද ආපු දවසෙන් මේක හොයාගත්තයි කියලා. මේක ඉතින් මගේ නමට පවර ගත්තෙත් ඉතින් මේ වැඩේ කරන්නනේ. අවුරුදු 4ක් තිස්සේ හොයපු එක අද හම්බුණා ඉතින් කොහොම හරි. මොකක්ද යකෝ මූට වෙලා තියෙන්නේ? දැන් පැයකට විතර කලින් මාත් එක්ක හොඳට කතා කරලා මෙතනට එන්න කිව්වා නේද? ඕයි චාමරයෝ ඉක්මනට වරෙන්ගෝ. ඇයි සර් මේ බය වෙලා වගේ මට කතා කරේ? පොඩ්ඩක් බලපංගු බිම තියෙන්නේ මොකද්ද කියලා. මේ අර අලුතෙන් ආවයි කියපු මිනිස්සයා නේද? මොකද්ද සර් මෙයාට වෙලා තියෙන්නේ? සර් මෙයාකා බොරුද කොහෙද කරන්නේ? ආර බලන්න කකුල හෙලවුණා මං දැක්කා. මොකක් කර සෙල්ලමක් දාන්නත් දන්නේ මෙයාකා එන්නේ. පොඩ්ඩක් ඉඳහන්කෝ. අඩෝ මොකද්ද මම මේ ලොකු බරක් මගේ කොන්දට එකපාර දැනෙන්නේ? හොඳට විතරක් නෙමෙයි සර්ගේ මේ ඇඟ උඩ මොකෙද්ද යක්ෂයෙක් ඉන්නවා. ඇයි එහෙම කියන්නේ? අර උඹල විකෘති කරපු එකා තමා මෙතන ඉන්නේ. උඹ කොහොමද යකෝ ආයෙත් ආවේ? මම ආවේ කොහොමද කියලා අහලා වැඩක් නෑ. උඹල කොච්චර හදි වුණියම් කරත් මම මේකෙම තමා හිටියේ. ඉතින් දැන් උඹ හදන්නේ මට මොකක් කරන්නද? තමුන් චණ්ඩියෙක් වගේ හිටපු හේතුව දැන් ඉවරයි නේද? දැන් පූජාවේ තිබිච්ච පොරොන්දු සියල්ල ඉවරයි. බායෙත් මේ පිට්ටනිය මතම ලේ බින්දුවක් තිබ්බා. දැන් ඉතින් මට කරන්න ඕන වෙච්ච දේවල් ටික කරගන්න පුළුවන්. මීට අවුරුද්දකට විතර කලින් මම උඹලාගේ රහසක් එලි කරන්න ගියපු හින්දා තමයි උඹලා අද මට මෙහෙම දෙයක් කරේ. එහෙම නැත්තම් මට ජීවතුන් අතර ඉන්නත් තිබ්බා. උඹලා එදා ඒ වගේ කැත වැඩක් කරේ නැත්තම් උඹලා මේ ඉඩම ගන්න අර මනුස්සයාට කරපු වින්නැහිය මම දැකපු නිසා තමයි මං ඒ කියන්න ගියේ. දැන් ලෑස්ති වෙන්න. ඕයි මොකද්ද මං බලබලින්නේ? මොකක් හරි කරපංගෝ. අනේ ලොක්කා සමාවෙන්න මම මෙතනින් යනවා දැන්. ඔබට කවුද මිනිස්සුયો කිව්වේ මම පැන ගන්න දෙනවයි කියලා? පොඩ්ඩක් ඉඳපන් ඉතින්. මට ඇත්තටම පේන දෙයක්ද මේක? ඉතින් මේ කාලම් බලපංගෝ. ඔබ හිතන්නේ මම මොකෙක් කියලාද? ඉඳපන්. දැන් දෙන්නට මේක පාර දෙන්න පුළුවන්. හරි අංකල් එහෙනම් ඔයා ගනුදෙනු විදියට වැඩේ කරා. එහෙනම් මං යන්නම්. ආදින් පස්සේ මගේ පස්සෙන් එන්නේ නේද? ඒවා විශ්වාස කරන්න පුළුවන් දේවල් නෙමෙයි අංකල්. ඔයාට අදින් පස්සේ මගෙන් කරදරයක් වෙන එකක් නැති වෙයි. ඒත් තව කට්ටිය ඇති පරිස්සමින්. මේ කතාව යාතල්ම කොටස තමා ඔබ දන්නේ නැති එක. ඔබ දන්නේ පොඩියකෝ ඔය හැමදේම කෙරෙව්වේ මම කියලා. මටයි මේ හැමදේ පලක්ම ඕනුනේ. අන්තිමේදී ඒදී ඔක්කොම මට ගන්න පුළුවන් වුණා. මේක ඇත්තටම නිදානයක් තියෙනවයි කියලා දැනගත්තෙත් මම තමා. මුංග ධම්මලා මන් නිකන් ජෝක්යක් කරේ. හැබැයි මුන් දෙන්න ඒකට සුපිරියටම අහු වුණා. අම්බෝ දැන් ඇතියන්තම් මට මේක නිදහසේ භුක්ති විඳින්න පුළුවන්. දැන් ඉතින් අර නිදානය ගන්න වැඩේ තමා තියෙන්නේ මට.